ජීවිතය කියන්නේ ඇත්තටම පුදුමාකාර ගමනක්. දිනෙන් දින අත්දැකීම් වලින් පරිපූර්ණ වෙමින් යන මේ ගමනේ සමහරු ඉදිරියට එන කුණාටු අඳනගෙන තමන්ව ආරක්ෂා කරගන්නවා. තවත් සමහරු දන්න අයගෙන් ඉගෙනගෙන තමන්ගේ ආරක්ෂාව සලසගන්නවා. නමුත් මේ කිසිවක් ගැන අවධානයක් නොදෙන අය නොදැනීම ජීවිතේ කුණාටු වලට හසු වී ගසාගෙන යනවා. අපේ ජීවිතේ හිතනවට වඩා ගොඩාක් අමාරුයි. මිනිස්සුන්ට පිටලා තියෙන ගතිගුණ විවිධාකාරයි. ඒ විවිධාකාර සිතුවිලි ගතිගුණ වලින් පිරුණ මිනිස්සු එක්ක ජීවත් වෙන එක නම් ලේසි දෙයක් නෙවෙයි. අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන එක. වෛර කරන එක නම් සාමාන්‍ය දෙයක්ම වෙලා. ජීවත් වෙනවා කියන්නේ Taman තව කෙනෙක් එක්ක තරඟයක් හදාගෙන ඊර්ෂ්‍යා කරගෙන යන ගමනක් නම් නෙවෙයි. තව කෙනෙක් වෙනුවෙන් හිතේ ඇතිවන නපුරු සිතුවිලි නිසා ඔයා විනාශ කරගන්නේ ඔයාවමයි. තව කෙනෙක් එක්ක තරඟ කරන්න. ජීවිතේ දිනන්න උත්සාහ කරන්න. හැබැයි නරක සිතුවිලි එක්ක නම් නෙමෙයි. මම දන්නේ නැහැ මේක අහන ඔයා මොන වගේ කෙනෙක්ද කියලා. හැබැයි ඔයත් මේ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කවුරුම හරි ඔයාට චෝදනා අපහාස කරනවා නම් ඔයාට ඒ දේවල් ඇහුනේ නැති ගානට ඉන්න පුළුවන් නම් කවුරු ඔයාව රිද්වත් නොසැලී Tamanගේ ගමන යන්න පුළුවන් නම් ජීවිතේ ජය ගන්න වගේම ඔයාගේ මනසට වදනදී තියන්න මේ බෙහෙත ඔයාට ගොඩාක් වැදගත් දෙයක් වෙයි. ජීවිතේ ඔයා නොකරපු දේවල් වලට අද ඔයාට වග කියන්න වෙලාද? ඔයාට එන ගල් මුල් දරන්න අමාරුද? මේ වෙලාව ඔයාට ගොඩාක් ඉවසන්න ඕනේ වෙලාවක්. ඔයාගේ කටින් පිට කරන වචන ගැන 10 වාරයක් හිතන්න. වෙලාවකදී ඒ වචන ඔයාගේ ජීවිතයට හානියක් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ හිත රිද්දලා ඔයා සතුටු වෙන කෙනෙක් නම් පොඩ්ඩක් ඔයාගේ ආගමට අනුව ඒ දේ පොඩ්ඩක් තව ගැඹුරින් හිතලා බලන්න. ඔයා වෙනුවෙන් ළඟම ඉන්න අය ඔයාට රිද්දනකොට ඉන්න අමාරු වුණත් මේ ගෙවන අමාරු කාලය ඔයා හොඳින් ඉවසන්න. දරා ගැනීම රිදීම් කියන දේ දැනෙන තරමටම වැඩි නම් පෙරලා ඒ දේවල් වලට පහර නොදී නිහඬ වෙන්න. ඒ තැනට නිහඬ වෙලා ඉන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට ඔයාගේ ජීවිතේ යන ගමන යන්න හරිම ලේසි වෙයි. මොකද ඔයාට එන ගල්මුල් ප්‍රහාරවලට පෙරලා ප්‍රතිප්‍රහාර දෙන්න ගියොත් ඒ යොදවන කාලයත් අහිමි වෙන්නේ ඔයාටමයි. මට වෙලාවකට හිතෙනවා මේ ලෝකෙ මිනිස්සු හැමෝම එක වගේ හිතනවා නම් හැමෝම හොඳ මිනිස්සු වුණා නම් කොච්චර ලස්සන ලෝකයක් වෙයිද කියලා. හැබැයි එහෙම නෑ කියලා අපි දන්නවා. ඒක වෙන දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. ලෝකෙ විවිධ මනුස්සකම් තියෙන මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු හොඳ ගතිගුණ වලින් පරිපූර්ණ ගුණ යහපත්කම් වලින් පිරුණු මිනිස්සු මේ ලෝකෙ තව තවත් බිහි වේවා කියලා.